aku tahu dah la 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 la. Coba tahu aku tahu dah la 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 la. Tianu, ඔයා කොහෙද මේ උදේ පාන්දර මේ යන්න හදන්නේ? ඔයා කොහෙද මේ යන්න හදන්නේ උදේ පාන්දරම? ඔට කොහෙද මේ යන්නේ සින්දු කිය? අම්මේ මම මේ කැලේට යනවා. මං තනියෙන් යන්නේ. මං යන්නම්ද? අනේ අම්මේ මං යන්නද? අනේ කියන්නකෝ. කැලේට අනේ මාත් නෙනවා යන්න. මාවත් එක්ක යන්නකෝ. අනේ අයියේ මාවත් එක්ක යන්නකෝ. අනේ මගේ අයියේ මාවත් එක්ක යනවා නේද අයියේ? අප්පෝ මෙයා එක්කන් ගියෝ මට කැලේ බලන්න බැරි වෙයි. මෙයා එක්ක යන්න බෑ අම්මේ. මෙයා මහ වදයක්. මට කැලේ බලන්න පුළුවන් වේද මෙයා එක්කන් ගියෝ? පිස්සෙක් එක්ක යනවා. මෙයා එක්ක යනවට වඩා හොඳයි. පිස්සෙක් මොකද තුන්දෙනාගේ ආරම්භේ මට මේ පත්තරේ බලන්නත් නෑ. පුදුම දෙයක් වුණානේ මේක. දැන් ඔය රාණු කොහෙද යනවා කියන්නේ? කැලේට පිස්සුද? වෙනදෙන කනාගලිත් එක්ක යනවා. මගෙන් කුටි ගන්නද මොන මොකටද මේ? අනේ සමාවෙන්න තාත්තේ. මං නංගි එක්ක යන්න. මට සමාවෙන්න. යන්න. අපි දෙන්න. මට සමාවෙන්න. කවුද මේ කතා කරන්නේ? නෝනා ගිහිල්ලා බලුවා කවුද කතා කරන්නේ කියලා. යන්න. මේ රාණු පුතා. සානු පුතා. කොහෙද යන්නේ පුතා? රාණු බලන්න ගා. රාණු නම් ඕන්ගේ ඇතුළේ ඉන්න. පුතා කොහෙද මේ යන්නේ? රාණුත් එක්ක ගමනක් යන්නද? රාණු නම් කැලේට යනවලු. නෑ නේද මේ මට රාණු තමයි යන්නේ කිව්වේ කැලේට යන්න. මං එක යන්න. නංගි තරම්. කමන්නේ ඉතින් අපි දුන්නා සමගික මේ යන්න පුළුවන් නේද මම. මම ඉන්න. ඔව් පුතේ සමගිකම ගන්න නේද? මේ රාණුට තේරෙන්නේ. මම නම් ඕන් ඉන්න. මේ ඉතින් තුන්දෙනා ගිහලා යන්න. කරදරයක් වුණොත් කියලා තමයි මට අම්මයි. ඕනේ පුතේ මට අම්මයි. අම්මන්නේ. නන්ද බයෙන් දෙපානෙන්. මං ඉන්නවා. මං දැන් බලා ගන්න. යාළුවා වුණත් රාණු මගේ සහෝදරයෙක්යි. ළඟිත් එමය. මගේ සහෝදරියකයි. මම බලා ගන්නන්නේ. නන්දේ මම බයෙන් දෙපා. ශාලු good morning. මාත් ඉතින් ඔන්න කැලේට යන්න. අපි ළඟිත් යනවා ශාලු. අපි දැන් යන්නේ. අපි තුන්දෙනා වැරදුනා මට. අනේ ඔයයේ මාත් එන්න ඉතින් යන්න. ශාලු අයියා අපි යන්න ඔයයේ. දැන් යාළුද? ගා ගන්න නැද්ද? යා මේ අපි දුන්නා සමගිකම ඉන්න මේ රාණු කණ්ඩ පොන්ට හෙටි මං ගත්තා. කණ්ඩ පොන්ට ගත්තා? ඔව් මම ගත්තා ටික. එහෙනම් අයියා. පරිස්සමෙන් ගෙන්නන්න. හරිද? ෂානෝ තුන්දෙනා පරිස්සමෙන් ගෙන්නන්න. කරදරයක් කරගන්න එහෙම නෙමෙයි. පරිස්සමෙන්.
යන්න. මේ අත ආපු ගමන කොච්චර ලස්සනද? ඒක නම් ලස්සනයි තමයි. ආය අපි කවද්ද මේ වගේ ගමනක් එන්නේ? දෙසැම්බර් නිවාඩුවට වාර විභාගයෙන් පස්සේ. වාර විභාගයෙන් පස්සේ අපි තාත්තලා අම්මලාගෙන් අහලා තමයි ඉතින් එන්න වෙන්නේ එනවනම්. ඒක නම් ඇත්ත තමයි හානු. දැන් මේ නිවාඩුවක් ගෙවිලා යනවා. එපා වෙනවා අප්පා. හානු. එහෙම කියලා හරියන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙනගෙන අපේ අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ. අනේ ඔයි ඒක නම් ඇත්ත තමයි. ඔව් හානු. ඒක නම් ඇත්ත තමයි. හරි. අපි දෙසැම්බර් නිවාඩුවට එමු. මේ කෙරේ තව බලන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් රෑවලත් එන්ට ළඟයිනේ. අම්මලා තාත්තලා බයෙන් ඇත්තේ. අපි යා. අපි යා. හැබැයි අපි දෙසැම්බර් නිවාඩුව